සිරිදිනටම අදත් ඔයාලකුත් වෙලා ඉන්නේ ඔබිඳු මික් කියන YouTube channel එකත් එක්ක. අද අපි හදන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එක නැත්නම් ෆෝන් එකේ කොහොමද ඔයාලා මෙන්න මේ ෆෝන් එකේ තමයි මම ඔයාලට අද වැඩි පෙන්නන්න යන්නේ. මෙන්න මේ වගේ Samsung Galaxy M33 එකක් තමයි මේ. ඔයාට Samsung ඕනම ෆෝන් වර්ගයකින් මේක යූස් කරන්න පුළුවන්. ඔයාලත් කැමති නේද ඔයාලගේ ඔයා ඕන් ඔෆ් කරන බොත්තමින් ඕන් ඔෆ් කරන්න නැතුව ඔයාලා ස්ක්‍රීන් එකේ දෙපාරක් ටච් කරලා ඉවර වෙලා මේ ස්ක්‍රීන් එක ඕන් කරගන්න නේද? මෙන්න මේ වගේ Android ෆෝන් එක මෙහෙම දෙපාරක් ටච් කරාට පස්සේ ඕන් වෙන විදියට ඔයාලත් කැමති නම් හදාගන්න. මෙන්න මේ දේ තමයි කරන්න. ඔයාලා දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ වගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕපන් කරගෙන මෙන්න මේ වගේ උඩට ඊට පස්සේ එයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සෙටින් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන සෙටින් එක උඩ එකපාරක් ඔයා ටච් කරන්න ඕනේ. මෙන්න විදිහට ටච් කරාට පස්සේ ඔයාලගේ මෙන්න මේ මෙතන තියෙනවා ඔයාලගේ සෙටින් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා එහෙම යටට යද්දී තියෙනවා මෙතන ඒක ටච් කරන්න එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලගේ මෙන්න විතර තියෙන මේක අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලා පාස්වර්ඩ් එකක් මෙතන පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා නම් ඔයාලගේ මෙතන මේ අන්ලොක් කියන තැන මොකක් හරි එකට වැඩි ගාණක් වැටලා තියෙනවා. මගේ කොහොමද මෙතන මේ ස්ක්‍රීන් මම ලොක් එකක් දාන්න නැති නිසා මට ඒක එතන වැඩක් නැහැ. ඒකට ඔයාලට බලා ගන්න තමයි මම කියලා දුන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ආයෙ ඔයාලට ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක. අන්න ඒක උඩ ඔයාලා එකපාරක් ටච් කරන්න. හරිද? අන්න ඒක උඩ ඔයාලා එකපාරක් ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතන ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ. අනිවාර්ය වෙනව මේ කරන්න එපා. ෆෝන් වල හරි අවුලක් වේවි. ඒක නිසා මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක විතර ටච් කරන්න. අන්න ඒක එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් enable on screen කියලා එකකුයි මෙන්න මෙතන ඊට යටින් තියෙන එකකුයි off සහ on කියන එකක්. අන්න ඒ දෙක උඩ එකපාරක් ඔයාලා ටච් කරන්න. ටච් කරලා පස්සේ ඔයාලා ආයි බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාලා ආයි මේ විදිහට ස්ක්‍රීන් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ෆෝන් එක ඔෆ්